Welcome to AutoLens. ලක්ෂ 40ට අඩුවෙන් ලංකාවේ මාකට් එකේ මොනවද ගන්න තියෙන වාහන කියලා ඉතින් ඇත්තටම කාට හරි හිතෙන්න පුළුවන් ලක්ෂ 40ට අඩුවෙන් මේ ලංකාවේ මාකට් එකේ ඇත්තටම වාහන දැන් තියෙනවද කියලා. ලක්ෂ 40ට අඩුවෙන් ඇත්තටම හොඳ වාහන ටිකක් ලංකාවේ තියෙනවා. ඒක වෙලා තියෙන්නේ අපි හොඳට මාකට් එක බලන්න වෙනවා. ඇත්තටම ලක්ෂ 40ට අඩුවෙන් හොඳ වාහනයක් ගන්න හොයනවනම් බලමු අද ලිස්ට් එකේ තියෙන වාහන ටිකක් මම ගෙනල්ලා එකිනෙකට බලමු මොකද්ද තියෙන්නේ කියලා. ඉතින් මුලින්ම පළවෙනි වාහනේ විදියට තියෙනවා මේ Zotair Z100 කියන වාහනේ. මේක ඇත්තටම Z100 කියලා තමයි ලංකාවේ ප්‍රසිද්ධ මේ වාහනේ. ඉතින් මේකේ අපි බලමු මේකේ තියෙන ෆොටෝස් ටික. මෙන්න මෙහෙම තමයි මේ කාර් එක ඇත්තටම තියෙන්නේ. මේක hatchback type කාර් එකක්. මේ කාර් එකේ ගාන ඇත්තටම දාලා තියෙන ලක්ෂ 34.75කට. ඒ කියන්නේ මේ කාර් එක ලක්ෂ 35ටත් අඩුවෙන් මාකට් එකේ තියෙන කාර් එකක්. ඊට පස්සේ අපි බලමු දෙවෙනි කාර් එක Suzuki Swift 2008 මොඩල් එක. මේක ඇත්තටම පාරේ ඕන තරම් අපි දැකලා තියෙන වාහනයක්. මේකේ මේ ෆොටෝස් ටික තියෙන්නේ මේ වාහනේ තියෙන්නේ මේ විදිහට. මේ කාර් එක මැනුවල් කාර් එකක්. මැනුවල් වගේම මේ කාර් එක ඔටෝ තියෙනවා. වර්ග දෙකෙන්ම මේ කාර් එක තියෙනවා. මේ වාහනේ නම් විකුණන්න දාලා තියෙන ලක්ෂ 39 මාරකට. මේක ඇත්තටම ලක්ෂ 35ත් 40ත් අතර එක එක ගණන් වලට මේකේ මයිලේජ් එක අනුව මේ කාර් එකේ විකුණන්න දාලා තියෙනවා. මේක එන්ජින් කැපැසිටි එක මේක 1300 cc කාර් එකක්. මේ එන්ජින් කැපැසිටි එක ටිකක් ලොකු කාර් එකක්. මේකේ පිකප් එක වගේම රයිඩ් එකත් ඇත්තටම කම්ෆර්ටබල් කාර් එකක්. ඉතින් ඊළඟට අපි බලමු මොකක්ද තියෙන්නේ කියලා. ඊළඟට තියෙනවා මම ගෙනල්ලා Ford Laser. Ford Laser කියන්නේ ලංකාවේ පාර තොටේ නිතර දකින්න හම්බ වෙන කාර් එකක්. ඉතින් මේක ඇවිල්ලා 2000 මොඩල් එකක්. මේකේ විකුණන්න දාලා තියෙන්නේ ලක්ෂ 32කට. මේක සාමාන්‍ය ලක්ෂ 30 35 අතර වගේ අර කලින් කිව්වා වගේ මයිලේජ් එක අනුව මේ වාහනවල මිල ගණන් වෙනස් වෙනවා. එන්ජින් කැපැසිටි එක ගත්තොත් මේක 1600 cc කාර් එකක්. මේක එන්ජින් කැපැසිටි එක ටිකක් වැඩි කාර් එකේ. ෆුවල් ඉකොනොමි එක සාමාන්‍යයෙන් 10ත් 13ත් අතර වගේ තමයි මේකේ ෆුවල් ඉකොනොමි එක මේ කාර් එකේ තියෙන්නේ. ඔටෝමැටික් කාර් එකක්. අපි බලමු ඊළඟ කාර් එකේ ඊළඟට තියෙනවා Maruti Suzuki Wagon R. මේක ඇත්තටම මේ Wagon R කියවල මේක මේ ජපාන් Wagon R එක නෙමෙයි. මේක ඇත්තටම ඉන්දියන් Wagon R එක. මේක ඇවිල්ලා 2007 මොඩල් එක. මේක විකුණන්න දාලා තියෙන්නේ නම් ලක්ෂ 37කට. ඊට වැඩි අඩුවෙන් මේ වාහනේ ඇත්තටම මේ හොයාගන්න මාකට් එකේ තියෙනවා. මේක ඇවිල්ලා 1000 cc කාර් එකක්. සහ මේක මැනුවල් කාර් එකක්. ඉතින් ඊළඟට අපිට තියෙනවා Tata Nano 2017 මොඩල් එකක්. මේක නම් ලක්ෂ 31මාරකට තමයි දාලා තියෙන්නේ. මේකේ බලමු අපි ඉස්සෙල්ලා ෆොටෝස් ටික. මෙන්න මේ කාර් එක චූටි කාර් එකක්, hatchback කාර් එකක්. මේකේ එන්ජින් කැපැසිටි එක එන්නේ 650 cc විදියට. මේක ඉන්දියන් කාර් එකක්. තවත් ඉන්දියන් කාර් එකක් Suzuki Alto. මේක නම් ඉතින් අපි හැමදාම වගේ දකින කාර් එකක්. මේක සාමාන්‍යයෙන් මේ දවස්වල මාකට් එකේ ලක්ෂ 35ත් 40ත් අතර තමා මේකේ ඇඩ්ස් අපි මාකට් එකේ යනවා දැකලා තියෙන්නේ. මේක 800 cc කාර් එකක්. මේක නම් සම්පූර්ණයෙන්ම මේ මොඩල් එක මැනුවල් විදියට තමයි ආවේ. ඊට පස්සේ අපිට තියෙනවා Renault Kwid එක. මේක 2018 කාර් එකක්. මේකත් ඉන්දියන් කාර් එකක්. මේක Renault උනාට මේක ඉන්දියාව වලින් තමයි මේ කාර් එක ගහන්නේ. මේකත් ලක්ෂ 35කට තමයි මේක දාලා තියෙන්නේ. ඊට වැඩි අඩුවට මේක නම් හොයාගන්න පුළුවන් අපිට තව. මේක මැනුවල් කාර් එකක් විදිහට තමයි ඇවිල්ලා තියෙන්නේ. මේකේ එන්ජින් කැපැසිටි එක 800 cc. ඉතින් ලිස්ට් එකේ අන්තිමට මම ගෙනත් තියෙනවා Micro Panda Cross 1.3 කාර් එක. මේ කාර් එක ඇත්තටම මේ 1300
cc කාර් එක. ඒක තමයි 1.3 කියලා කියන්නේ. මේක එන්ජින් එක ටිකක් අර අපි කලින් බලපු වාහන හැච්බැක් වාහන වලට වැඩිය මේක එන්ජින් එක ටිකක් ලොකු කාර් එකක්. මේකේ හොඳ පිකප් එකක් තියෙන, හොඳ කම්ෆර්ටබල් රයිඩ් එකක් තියෙන කාර් එකක්. මේක දාලා තිනවා විකුණන්න $29,75කට. ඒ කියන්නේ මේක $30,000ටත් වැඩිය අඩු කාර් එකක්. මයික්‍රෝ පැන්ඩා කියන්නේ මේක ඇත්තම මේ චයිනීස් කාර් එකක්. මේක මැනුවල් තමයි මේ කාර් එකේ එන්නේ. මේ ටික තමා අදට මම ගෙනාවේ $40,000ට අඩුවෙන්. ඇත්තටම මේ $40,000න් අඩුවට කිව්වා $35,000ටත් අඩුවෙන් මෙතන ලිස්ට් එකේ වාහන තිබ්බ ඔයගොල්ලෝ දැක්කා. ඉතින් ඒත් එක්කම තව පොඩි දෙයක් ඕගොල්ලන්ට කියන්න තියෙනවා. ඕගොල්ලන්ට අලුතෙන් වාහනයක් ගන්නවා නම් නැත්නම් ලීසින් හරි ස්පීඩ් ඩ්‍රාෆ්ට් හරි දාලා වාහනයක් දානවා නම් කාලා කියන්නම් ඕගොල්ලෝ තනියම ලීසින් එකක් දාගන්නට වැඩිය කම්පැනි එකක් through ලීසින් එක දාගත්තාම ඕගොල්ලන්ට තියෙන වාසි මොනවද කියලා. ඉතින් ඔටෝලෙන්ස් අපේ කම්පැනි එක මේ පේනවා වගේ රෙජිස්ටර් වෙලා ඉන්නවා මෙතන කම්පැනිස් 8ක් එක්ක. ඒ කියන්නේ LOLC, සියපත, කමර්ෂල් ක්‍රෙඩිට්, LB ෆයිනෑන්ස් මෙතන පෙන්නනවා වගේ කම්පැනිස් 8ක් එක්ක අපි රෙජිස්ටර් වෙලා ඉන්නවා. පළවෙනි වාසිය තමයි ඕගොල්ලන්ට ලීසින් එකක් දාගන්න ගියාම එක එක කම්පැනි වලට ගිහිල්ලා රේට් මොනවාද කීකේ රස්තිය අඩු වෙන්න දෙයක් නැහැ. මේ කම්පැනිස් 8 අපිට දවස ගානේ ඒගොල්ලන්ගේ තියෙන රේට්ස් අපිට එවනවා. ඉතින් එතකොට අපිට බලලා දෙන්න පුළුවන් ඕගොල්ලොන්ට මොන කම්පැනි එකේද මේ සතියේ නැත්තම් මේ දවසේ මොන කම්පැනි එකේද රේට් එක අඩු කියලා. අපිට ඇත්තටම තප්පර 2-3 ඕගොල්ලන්ට බලලා දෙන්න පුළුවන්. එතකොට ඕගොල්ලෝ එක එක කම්පැනිස් වලට ගිහිල්ලා රස්තිය අඩු වෙන කාලේ නවතිනවා. ඉතින් දෙවෙනි දේ තමයි ඕගොල්ලෝ තනියම ගිහිල්ලා කම්පැනි එකක් හිතන්නකෝ සියපත හරි LOLC එකට ගියා කියලා. ඕගොල්ලෝ තනියම ගිහිල්ලා කතා කරගන්න රේට් එකට වැඩිය කම්පැනි අපිත් එක්ක පාර්ට්නර්ෂිප් එකක් අපිත් එක්ක තියෙන හින්දා අපේ කම්පැනි එක through යනකොට ඕගොල්ලන්ට ඇත්තටම මාකට් රේට් එකකටත් වැඩිය අඩු රේට් එකක් අපිට දාලා දෙන්න පුළුවන්. ඉතින් එතනම ඕගොල්ලෝ එකතු කරලා බැලුවොත් ලීසින් එකක් සාමාන්‍යයෙන් ඕගොල්ලෝ අවුරුදු 5කට දැම්ම කියලා කියන්නකෝ. ඒතර ඕගොල්ලෝ මේ අවුරුදු 5 ඇතුළත කොච්චර ගාණක් වැඩිපුර ගෙවනවද? අන්න ඒ සම්පූර්ණයෙන් ගෙවන ගතිරු කරගන්න පුළුවන් අපෙන් ලීසින් එක කතා කරලා දාගත්තොත්. මොකද රේට් එක අපිට විශේෂයෙන් අඩු කරලා දෙන හින්දා. හතරවෙනි කාරණේ තමයි කම්පැනි එකක් through යන හින්දා උපරිම දවස් 2ක් ඇතුළත අපිට ලීසින් පහසුකම ඕගලන්ට හදලා දෙන්න පුළුවන්. මේක ඇත්තටම ඕගලන්ට කියන්න ඕනේ මේක මේ වාහන වලට විතරක් නෙමෙයි. බයික් 3 wheel ඉඳන් පටන් ගත්තාම බස්, ලොරි, heavy machinery වෙනකම්ම අපිට ඕනම වාහනයකට ලීසින් පහසුකම ඕගලන්ට හදලා දෙන්න පුළුවන්. ඉතින් මේ පල්ලෙහා තියෙන contact number එක ඕගොල්ලෝ save කරගන්න. මේ number එක WhatsApp තියෙනවා. phone එක නම් මේ වීඩියෝ එක බලන්නේ ඕගලන්ට මේ photo එක screenshot එකක් ගාලා තියාගන්න පුළුවන්. ඉතින් විශේෂම දේ තමයි මේ පහසුකම් ඔක්කොම අපි ඔටෝලෙන්ස් අපේ කම්පැනි එක අපි ලබා දෙන්නේ 100% නොමිලේ. ඕගොල්ලන්ගෙන් අපි රුපියලක්වත් මේ සේවාව ලබා දෙනවා කියලා අපි ඕගොල්ලන්ගෙන් charge කරන්නේ නැහැ. වීඩියෝ එක හොඳයි නම් like එකක් දාන්න, subscribe කරන්න, follow කරලා තියාගන්න. මේ වගේම වැදගත් වීඩියෝ එකකින් අපි ආයි හම්බෙමු.